හරි 12 බලන්න නව නිපැයුම්කරුවගේ නව නිර්මාණයකට පිළිගැනීම සහ ප්‍රතිලාභ ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ලබාගත හැකි ලේඛනය වන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. එතකොට නව නිපැයුමක් කියන්නේ මොකක්ද? හරිද? නව නිපැයුමක් කියන්නේ මේ වන තෙක් ලෝකයේ තුල නොමැති අලුත් දැනුමක්. හරිද? එහෙම එකක් හෝ නැත්නම් මොනවාරි ක්‍රමයක පවතින අඩුපාඩුවක් නැති කළා ඒ වෙනුවෙන් අපි ගොඩනගන නව නිෂ්පාදන පියවරක් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ දෙයක් අපි කියනවා නව නිපැයුමක් කියලා. ඒතර නව නිපැයුමක් හදන්නේ යම්කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මහන්සි වෙලා. කම්පැනි හදනවා වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ගෲපයක් වෙන්න පුළුවන් ඕනේ. ඒතර ඒ හොයා ගන්නා ලද නිර්මාණයේ අයිතිය තියෙන්නේ එයාලට. නේද? ඒතර ඒක භාවිතා කරලා වෙන කෙනෙක් ලාභ ලබා ගත්තොත් අරගොල්ලෝ මහන්සි වෙලා තමන්ගේ කාලය, ශ්‍රමය ඔක්කොම වැය කරලා කරගත්ත ඒ හොයාගත්ත දේ අයිතියක් නැති වෙලා යනවා. නේද? ඒ කියන්නේ ඒගොල්ලෝ හොයලා අයිතිය නිකන් දුන්නා වගේ. ඒතකොට මේක හොඳ දෙයක් නෙවෙයි. මොකද මහන්සි වෙන කෙනා ඒකේ මේ ප්‍රතිඵලය ලබා ගන්න ඕනේ. නේද? ඒ නිසා බලන්න මේ එහෙම දේවල් වෙන එක නවත්තන්න. හරිද? ඒ වගේ දේවල් නවත්තන්න ඒ නව සොයා ගැනීමක් කරපු කෙනෙක්ට ලබා ගන්න පුළුවන් මොකද්ද කියලා යහන්න. නේද? ඒතර මේකේ තියෙනවා SLS ප්‍රමිති සහතික. දැන් ප්‍රමිති කිව්වහම ප්‍රමිතියක්නේ. ඒ කියන්නේ මේ අපි කරන නිෂ්පාදනය මෙන්න මේ ප්‍රමිතියට තියෙනවා කියන්නේ. ප්‍රමිතියට තියෙනවා කියන එක සහතික කළ වැඩක් නැහැ. අපි කරපු අලුත් නව නිපැයුමේ අයිතියයි අපිට අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? ඊපස්සේ දෙක පේටන්ට් බලපත්‍රය. ඔව්. පේටන්ට් බලපත්‍රය තමයි හරි උත්තරය වෙන්න ඕනි. මොකද පේටන්ට් එකෙන් පුළුවන් අවුරුදු 20ක් 30ක් වගේ කාලයකට ඔයගොල්ලෝ බදු ගෙවන කාලය අනුව සමාන්ත ඒ නිර්මාණයේ අයිතිය තියාගන්න. පැහැදිලිද? එතකොට මේ පේටන්ට් බලපත්‍රයෙන් පුළුවන් යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් කරන නව නිපැයුමකට අයිතිය ලබා ගන්න. ඒකේ ආර්ථික වාසි ලබා ගන්න සහ නිර්මාණයේ අයිතිය කියන දෙකම ඒගොල්ලන්ට ලබා දෙනවා යම්කිසි කාලයකට. හරිද? ඊට පස්සේ 3 ISO කියන්නේ ප්‍රමිති සහතිකයක්. ඒතර ප්‍රමිති සහතික අපිට වැඩක් නැහැ. රජයේ ලියාපදිංචි බලපත්‍රය. ඒ කියන්නේ නව ව්‍යාපාරයක් කරනකොට රජයේ ලියාපදිංචි වෙන්නේ. ඒතර ඒ වගේ එකක් අපිට අවශ්‍ය නැහැනේ. ව්‍යාපාරයක් කරන්නේ අපි නිපැයුමකට අයිතියක් තමයි ලබා ගන්න හදන්නේ. ඒක නැවතත් ISO 9000ක් තියෙනවා 14000ක් තියෙනවා. ඒ උත්තර දෙකම වැරදි. ඒවා ප්‍රමිති සහතික. හරි. එහෙනම් 12ට උත්තරය වෙන්නේ 2 පේටන්ට් බලපත්‍රය.